බොලිවුඩ් සිනමාපට හරහා සුන්දර ලෝකමවන සංවේදී හදවත් වලට අමතන සුන්දර චරිත පිටිපස්සේ ඉන්නේ අපි වගේම සාමාන්‍ය සිතුම් පැතුම් තියෙන මිනිස්සු තමයි. කලාවක් නියෝජනය කළාට ඒ අය අතරේ ඉරිසියාව, කුහකකම්, කැපිලි කෙටිලි, වෛරී සහගත අදහස් හටගන්න එක සාමාන්‍යයි. අපි මේ කතා කරන්න යන්නේ ඒ විදිහට එකිනෙකා අතර පෙන්වන්න බැරි තරම් ආමනාපයන් සහ වෛරයන් සහිතව ඉන්න බොලිවුඩ් තරු කිහිපයක් ගැනයි. හැබැයි මේ අතරින් සමහරක් නළු නිලියන් අතීතයේ ණයට අඳුකොළ වගේ හිටියට වර්තමානයේදී ගජ මිත්‍රයන් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. අංක 7 ශාරුක් සහ අමීර් ખાન. එකම කාලයක වගේ බොලිවුඩ් වලට පිවිසලා එකම කාල වකවානුවක් තුල බොලිවුඩ් සිනමාවේ හිනිපෙත්තේ රැඳිලා හිටපු මේ සුපිරිතලු යුගලය එදා පටන්ම එතරම් හොඳ ඇයි හොඳයියක් තිබුණේ නැහැ කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව හැටියට බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ 1996 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී රංගිලා චිත්‍රපටයට හොඳම නළුවා විදිහට සම්මානයට නිර්දේශ වෙලා හිටපු අමීර් ખાන්ව පරද්දලා දිල්වාලේ දුල්හානියා ලේ ජවාන්ගේ චිත්‍රපටයේ රඟපෑ ශාරුක්ට හොඳම නළුවා සම්මානය හිමිවීමයි. එදා පටන් ශාරුක් කෙරෙහි අමීර්ගේ සිත තවත් නොහොඳ වූ බවත් අමීර් සම්මාන උළෙලවල් වර්ජනය කරන්නට හේතුව එය වුණු බවත් තමයි බොලිවුඩ් ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබෙන්නේ. මේ තරහ මරහ කොච්චර කාලයක තිබුණාද කියනවා නම් අමීර් ખાන් වරක් ශාරුක් ගැන මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය ජාලාවක පළ කරලා තියෙනවා. ශාරුක් මගේ කකුල් ලෙව කන ගමන් ඉන්නේ. මම යාට බේස්කට් කන්න දෙන ගමන්. ඇත්තටම කිව්වොත් අමීර් මේ විදිහට Tamanගේ කකුල් ලෙව කනවාය කියලා කියන්නේ ශාරුක් නැමති සුරතල් බල්ලෙකු ගැනයි. ඉතින් මේ විදිහට හීතල මතල ශාරුක්ට රිදෙන්න කරපු වැඩක් කියලා තමයි ඒ දවස්වල බොලිවුඩයේ මේ කතාව පැතිරුණේ. කෙසේ නමුත් මේ මතගැටුම ඇති වුණේ 2010-2011 වර්ෂවලදී. වර්තමානයේ මොවුන් දෙදෙනාගේ ආමනාපකම් නිමා වී ගජ මිතුරන් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. අංක 6 ඓශ්වර්යා රායි සහ රානි මුකර්ජී. ශාරුක් සහ අමීර් වගේම එකම කාල වකවානුවකදී බොලිවුඩේ රැජිනියෝ දෙන්නෙක් වෙලා හිනිපෙත්තේම හිටපු නිලියන් දෙදෙනෙක් තමයි මේ දෙන්නා. මේ දෙන්න කලින් හොඳ මිතුරියන් වෙලා හිටියා. එකිනෙකාගේ රංගනයටත් ප්‍රිය කළා. කොහොම වුණත් මේ දෙදෙනාගේ බෙදීම ඇති වෙන්න මුලින්ම පටන් ගන්නේ ශාරුක් ખાන් ප්‍රධාන චරිතය රඟපාපු චල්තේ චිත්‍රපටයෙන් ආශ්වර්යා ඉවත් කරලා රානි මුකර්ජීව ප්‍රධාන නිලියට ගැනීමත් එක්කයි. ආශ්වර්යාව මේ විදිහට චිත්‍රපටයෙන් ඉවත් කරන්නට හේතු වෙන්නේ ඒ වෙද්දි ආශ්වර්යා එක්ක තිබුණු ප්‍රේම සම්බන්ධතාවය අසාර්ථක වෙමින් පැවතීම නිසා සල්මන් කරපු කලබලයක්. තමන්ට අයිති චරිතයක් පැහැරගත්තා කියන එක කොතරම් දුරදිග කියාද කියනවා නම් ඓශ්වර්යා අභිෂේක් විවාහයට රානි මුකර්ජීට ඇරයුම් ලැබෙන්නේත් නැහැ. ඒක බොලිවුඩයේ විස්මයට පත් කරපු සිදුවීමක් වෙන්නේ ඓශ්ගේ විතරක් නෙමෙයි අභිෂේක්ගේත් හොඳම හිතවතියක් වීමයි. හැබැයි සමහරු නම් කියනවා රානි මුකර්ජී සහ අභිෂේක් අතර පැවතුණු පෙම් පළහිලව්වක් නිසා මේ දුරස්වීම සහ බෙදවැටීම් සිද්ධ වුණා කියලා. කොහොම නමුත් ඓශ්වර්යාගේ පියාගේ අවමගුල් උත්සවයට රානි සහභාගී වෙනවා. ඒත් එක්කම ආයෙත් මේ මිතුරියන් දෙදෙනාගේ හිතවත්කම් අලුත් වෙන්න පටන් අරන් කියලා කතාවක් පැතිරීගෙන යනවා. අංක 5 දීපිකා පදුකෝන් සහ අනුෂ්කා ශර්මා. බොලිවුඩයේ හැඩකරපු සුපිරි සුරූපිනියන් දෙදෙනෙකු වුණු අනුෂ්කා සහ දීපිකා අතරේ නොහොඳ නෝක්කාඩුකම් ඇතිවෙන්න හේතු වෙන්නේ එක්තරා කඩවසම් නළුවෙක්. ඒ තමයි රන්වීර් සිං. රන්වීර් සිං කාලයක් අනුෂ්කා ශර්මාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනවා. ඊට පස්සේ ඒක නොසිතූ විදිහට බිඳිලා යනවා. ඒක බිඳිලා යන්න හේතුවක් වෙන්නේ තවත් සුන්දර නිලියක් කෙරෙහි රන්වීර්ගේ සිත ඇදිලා යන නිසායි. මේ නිලිය වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි දීපිකා පදුකෝන්. මේ බිඳියාමත් එක්ක අනුෂ්කා බොහොම දුකටත් ඇය මාධ්‍ය හරහා දීපිකාට ප්‍රසිද්ධියේ දොස් පවරනවා. Tamanගේ ආදර සම්බන්ධතාවය බිඳ එකට. ඉතින් මේ වෙද්දි අනුෂ්කා ශර්මා කියලා කියන්නේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කොහ්ලිගේ බිරිඳ බව ඔබ කවුරුත් දන්නවානේ. දීපිකාත් රන්වීර් එක්ක පටන් ගත්ත ආදර සම්බන්ධතාවය සාර්ථක කරගෙන මේ වෙද්දි ඔහුගේ බිරිඳ බවට පත් වෙලයි ඉන්නේ. අංක 4 ශත්රුඝ්න සින්හා සහ අමිතාබ් බච්චන්. මේ කියන්නේ බොලිවුඩ් පුරවරේ හිටපු සුපිරි දැවැන්තයන් දෙදෙනෙකු ගැනයි. අමිතාබ් නම් අදටත් බොලිවුඩ් චිත්‍රපට හරහා අපිට දැක ගන්නට ලැබෙනවා.
වර්තමානයේ ජනප්‍රිය නිලියක් වන සොනක්චි සිංහාගේ පියා වන ශත්රුඝ්න සිංහා නම් මේ වෙද්දි දේශපාලන චරිතයක් විදිහට තමයි ක්‍රියාකාරී වෙලා ඉන්නේ. 70 80 ගණන්වල අමිතාබ් සහ ශත්රුඝ්න කියන්නේ බොලිවුඩේ එක සමාන ජනප්‍රියත්වයක් හිමි කරගනිමින් වැජඹුණු දෙන්නේ. නමුත් මේ දෙන්න අදටත් එතරම් හොඳ ඇයි හොඳයියක් නැහැ. මේකට හේතුව විදිහට ශත්රුඝ්න සඳහන් කරන්නේ තමන්ගේ ජනප්‍රියත්වය සහ තමන්ගේ රංගනයන්ට හිමිවන ප්‍රශංසාව චිත්‍රපටයේ සටන් ජවනිකාවක් ගැනයි. මේ සටන් ජවනිකාව ලියවිලා තිබ්බේ දෙදෙනාම සමසේ ගුටි පැට කන විදිහටයි. නමුත් පස්සේ අමිතාබ්ගේ බලපෑමෙන් මේ සටනින් ශත්රුඝ්න පරාජයට පත්වෙන විදිහටලු මේක රෝගත කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. අන්තිමේදී මේ සටන් ජවනිකාව කොතරම් දුරදිග ගියාද කියනවා නම් සහෝදර නලු ශෂී කපූර්ට සිද්ධ වුණාලු මේ දෙන්න මැද්දට පැනලා සටන නවත්වන්න. අංක 3 ඓශ්වර්යා රායි සහ සෝනම් කපූර්. බොලිවුඩේ දැවන්තයෙක් වන අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් සහ ඓශ්වර්යා රායි කියන්නේ කාලයක් හොඳටම ඇවිලිච්ච නිලියන් දෙදෙනෙක්. පරම්පරා දෙකකට අයිති නිලියන් වෙච්ච මේ දෙදෙනාගේ ගැටුම් ඇවිලෙන්නේ ඒ දෙදෙනාගේම සන්නාම ප්‍රවර්ධකයෝ විදිහට කටයුතු කරන එල් ඕරල් කියන නිෂ්පාදනය නිසායි. කාලයක් තිස්සේ එල් ඕරල් සඳහා ජාත්‍යන්තරයට මුහුණ දුන්නේ ඓශ්වර්යා රායි තමයි. නමුත් මේ සඳහා පසුව සෝනම්වත් තෝරා ගන්නවා. ඒකට ඓශ්වර්යා ඒ හැටි කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මේ හින්දම සෝනම් එක්ක කෑන්ස් චිත්‍රපට උළෙලේදී රතු පලස මතින් ඇවිදගෙන යන්නත් ඓශ්වර්යා ප්‍රතික්ෂේප කරනවා. සෝනම් කියන්නේ කට කැදුණු කතා කියන්න ප්‍රසිද්ධ නිලියා. ඇයත් ඉතින් මේක අත්හැරියේ නැහැ. ඇය කියන්නේ ඓශ්වර්යා කියන්නේ පරණ පරම්පරාවේ ඇන්ටි කෙනෙක්නේ කියලා ඓශ්වර්යාට පහර එල්ල කරන එකයි. ඒකින් මේ ගැටුම තවත් දුරදිග යනවා. කොහොම වෙතත් මේ දෙන්න මේ වන විට පරණ තරහමරහ අමතක කරපු වගක් දැනගන්න ලැබිලා තියෙනවා. අංක 2 කරීනා කපූර් සහ බිපාෂා බාසු. සයිෆ් අලි ખાන් සමග විවාහ වෙන කාලෙ වෙද්දී කරීනා බොලිවුඩේ අංක 1 නිලි රැජන විදිහට වැජඹුණු තැනැත්තියක්. ඒ වගේම අපි මේ කතා කරන අනිත් චරිතය වන බිපාෂා බාසු කියලා කියන්නේ බොලිවුඩේ එදත් අදත් සරාගී කෙනිසිලුවක් විදිහට සැලකෙන නිලියක්. මේ දෙදෙනා වැඩිය චිත්‍රපටවල එකට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දෙදෙනා අතර ඇතිවුණු පරණ ආරෝවා. මේ සිද්ධිය ඇති වෙන්නේ මේ දෙදෙනා 2001 වසරේ එකට රඟපාපු අජ්නබී චිත්‍රපටයේදී. මෙම චිත්‍රපටයේ ඇඳුම් විලාසිතා සම්බන්ධයෙන් දෙදෙනා එක්ක ඇතිවුණු සීතල යුද්ධයක් අවසන් වෙන්නේ අතපය විසිකර ගැනීමේ සටනක් දක්වා දුරදිග ගිහිල්ලයි. එතනදී කරීනා කපූර් විසින් බිපාෂාට කළු බැලලි කියලා අපහාස කරලා ඇයට කම්මුල් පහරක් එල්ල කළා කියලා බොලිවුඩ් ආරංචි මාර්ග පැති වුණා. ඒවයේ සත්‍ය අසත්‍යතාවය කොහොම වුණත් දෙදෙනාට දෙන්නව පෙන්වන්න බැරි බව ඒ අයගේ මාධ්‍ය සාකච්ඡා වලින් පෙනෙන්නට තිබෙනවා. අංක 1 සල්මාන් සහ ශාරුක් ખાන්. එක්වරක් ඓශ්වර්යා එක්ක සම්බන්ධතාවය විදවැටීම නිසා උරණ වෙන සල්මාන් ශාරුක් සහ ඓශ්වර්යා එකට රඟපාමින් සිටපු චල්තේ දර්ශන තලයට ඇවිත් කලබල සිදු කරනවා. ඉතින් මේකෙන් ශාරුක් හිත් ඇවුලටත් පත් වෙනවා. අන්තිමේදී ඓශ්වර්යාට චල්තේ චරිතයත් අහිමි වෙනවා. ඊට පස්සේ දෙන්නට දෙන්න තමන්ගේ රූපවාහිනී වැඩසටහන් වලදී එකිනෙකාට පහර එල්ල කරන්න පටන් ගන්නවා. ඒ වැඩේදී මුල් තැන ගන්නේ සල්මාන් ખાන් තමයි. මේ දෙදෙනාගේ ඝර්ෂණය පුපුරා යන්නේ පස්සේ කාලෙක සල්මාන්ගේ පෙම්වතිය වෙලා හිටපු කත්රිනාගේ උපන්දින සාදයකදී. එහිදී බීමතින් හිටපු සල්මාන් ශාරුක් සහ ඔහුගේ බිරිඳ වන ගෞරී සමග අනවශ්‍ය කතාවකට පැටලීම නිසා ශාරුක් සල්මාන්ට ඓශ්වර්යා එක්ක තිබුණු සම්බන්ධතාවය මතක් කරමින් අපහාස කරන්න පෙළඹෙනවා. එතනදී සල්මාන් ශාරුක්ට පහර දීමට උත්සාහ කිරීම නිසා සාදය යුද්ධයක් බවට හැරෙනවා. එදා පටන් ඔවුන් දෙදෙනා විවිධ කලා කටයුතු වලදී එකට මුණ ගැසුණත් වැඩිය ඇයි හොඳයියක් නැති බව තමයි කියවෙන්නේ. කෙසේ නමුත් වර්තමානයේ තුලදී ඔවුන් දෙදෙනාගේ සියලුම අමනාපකම් අහවර වී බොලිවුඩේ හොඳම මිතුරන් බවට ශාරුක් සල්මාන් පත් වෙලා තියෙනවා. ඉතින් තවත් දවසක මෙවැනි අපූර්ව වීඩියෝවකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි නවතින්නම්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට යුරේකා අපේ YouTube channel එක subscribe කරන්න.